අයිබෝවන් සුප සුන්දර දිනයක් ප්‍රාර්ථනා කරනවා. අද විශේෂයෙන්ම අලුත් දේවල් සොයන අලුත් දේවල් බලාපොරොත්තු වෙනකොට අපෙන් මේ 2025 පස්වෙනි මාසේ පාන්දර 5ට කරන්න පුළුවන් පුංචි ගුරුකමක් කියලා දෙන්න යන්නේ. වැඩි වෙලා ගන්නේ නැහැ මේක. නිකන් කෙටි මම කියලා දෙන්න යන්නේ. මොකද ගොඩක් වෙලා ගත්තොත් එහෙම ඔබට ඒක නිකන් බෝරින් වෙනවා. බලන්න හිතෙන්නේ නැහැ. විශේෂ මතක තියාගන්න දැන් ඔබට මේ ජීවිතයේ යම් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මොන හරි ණය මුදලක් එන්නේ නැත්තම් එහෙම නැත්නම් ඔබට ණය මුදලක් අවශ්‍ය නම් මුදල් අවශ්‍ය නම් ලක්ෂයක් දෙකක් 10ක් අවශ්‍ය නම් ඔබට මෙන්න මේ පුංචි දේ අත්හදා බලන්න පුළුවන්. මේක law of attraction කියන්න පුළුවන්, white magic කියන්න පුළුවන්. මේක ආකාරයෙන් මේක විග්‍රහ කරන්න පුළුවන්. මේක හරි අපූර්ව ක්‍රමයක්. හරියට මේකට ගන්න පුළුවන් කොළපාට කොළයක් නැහැ කියලා හිතුවනේ. මම ඔබට ඒ නිසා මම ගත්ත සුදු පාට කොළයක්. අරගෙන ඉවර වෙලා ඔබ මොකද කරන්නේ 2025 පස්වෙනි මාසේ පාන්දර 5ට ඒ කියන්නේ 4ට අවදිලා මූණ හිම හොදලා ලැස්තිලා ඉන්න පොඩි වේලාවක් භාවනා කරලා ඉවර වෙලා මෙන්න මේ කොළයක් අරගෙන ඔබේ අවශ්‍යතාවය මම මේ කොළපාට ලියලා තියෙනවනේ. අන්න ඒ වගේ 5ක් ලියන්න. 5ක් ලියලා ඊට පස්සේ 555 මේ පැත්තේ ලියන්න. හැමදාම 5ක් ලියලා 555 මේ පිටිපස්සේ ලියන්න ඕනේ. ඒක ක්‍රමයක්. තව ක්‍රමයක් තියෙනවා 555ක් ඔබ මහන්සි වෙලා ඔබ ලියන්න ඕනේ. 555ක් ඔබ මහන්සි වෙලා ලියන්න ඕනේ. ගොඩාක් වෙලා යන 555ක් ඔබ ලියන්න කියනවා. ප්‍රායෝගිකව නෑ. ඒ නිසා මතක තියාගන්න සමහර අය මෙහෙමත් කරනවා. 55 ලියනවා. 55 ලියනවා. හැබැයි මම කියන කෙටිම ක්‍රමයේ තමයි ඔබට මේ 555 ලියන්නත් පුළුවන් 55 ලියන්නත් පුළුවන් පහක් තියන් මේක තව ක්‍රම කියයි සියලුම දේවල් ඇත්ත ඒක බොරු කියන්නේ මම ඒගොල්ලෝ බොරු කියන මම හරියට කියනවා එහෙම නෙමෙයි මම කියන්නේ ඒකත් ක්‍රමයක් තියෙනවා හැබැයි මේ ඔක්කොම කරන්නේ රූප විඥාණයට යන්න ඕන පහක් ලියන මම මේකේ සරල ක්‍රමයේ කොහොමද ඉස්සරහට ඉන්න ගොඩක් අය බලවන්නේ පහක් ලියලා 555 ලියන්න පාන්දර 5ට බැලලා හවස් 5ටත් අපිට මේක කරන්න පුළුවන් බලන්න දවස් 5 අවසන් වෙන්නේ ඉස්සෙල්ලා ඔබ සිතපු දේ විශ්වය බාරගත්තා. ඔබ හරියට ලිව්වනම් සැකේකින් තොරව ලිව්වනම් විශ්ව ආශිර්වාදය ඔබට ලැබෙනවාමයි. අනිවාර්යෙන් ඔබේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙනවා. මේ 2025 පස්වෙනි මාසේ පාන්දර 5ට අවදි වෙලා මේක කරනවා නම් කාටද හිතත් පාන්දර 5ට ඒක කරන්න අමාරු නම් හවස 5ට හරි කමන්නේ මේක කරලා බලන්න. ඔබ මවිත වෙන ප්‍රතිඵල ලැබෙනවා. ඕනෑම කරුණක් උදෙසා ඔබට මේක භාවිතා කරන්න පුළුවන්. හැබැයි මේ දැනටමත් ඉෂ්ට සිද්ධ වෙලා තියෙනවා හිතලා කරනවා නම් ලැබෙන ප්‍රතිඵල දෙගුණ වෙනවා. නැවත කියනවා කාටවත් කියන්න එපා. රහසිගතව මේක කරන 15න් පස්සේ මේ කොලේ පුච්චලා අලුපා කරලා හරි නැත්නම් ගහක් ළඟට දාන්න විශ්වයට ස්තුති කරන්න අනිවාර්යයෙන් මේක ඉෂ්ට සිද්ධ වෙනවා.